අපි ටිකක් අපිට විවේකයේ ලැබිච්ච වෙලාවට කල්පනා කරන්න වටින කතාවක්. අපි ඇයි මෙච්චර මේ සසරේ දුක් විඳ විඳා ආවේ? ඇත්තටම මේ සංසාර ගමනේ අපි දුක් විඳ විඳා ආවේ කවුරු හරි අපට කරපු අපරාධයක් හින්දාද? කවුරු හරි අපිට කරපු වැරද්දක් හින්දාද? එහෙම නැත්නම් අපිට සංසාරේ හම්බ වෙච්ච අම්මා කෙනෙක්, අපිට සංසාරේ හම්බ වෙච්ච තාත්තා කෙනෙක් කරපු දෙයක් හින්දාද? එහෙමත් නැත්නම් අපිට මේ තරම් සංසාරේ එන්න ඕනුනේ, එන්න සිද්ධ වුනේ, මෙච්චර අනවරාග්‍ය දුක් විඳින්න උනේ දෙවියෙක් මොන හරි කරපු දෙයක් හින්දාද? එහෙම කිසිවක් හින්දා නෙවෙයි. ඇත්තටම ඇයි එහෙනම් අපිට සංසාරෙන් ඕනුනේ? ඇයි අපි මෙච්චර සංසාරේ දුක් විඳ විඳා ආවේ? ඒ වෙන කිසිවක් හින්දා නෙවෙයි. අපි සංසාරේ පුරාවට කරගත්ත සංස්කාර එකතු කිරීමක ප්‍රතිඵලයක් තමයි අපි තාම මේ ගෙවගෙවා යන්නේ. ඒක ඉවරයක් නැතුව තාම එකතු කරන හින්දා අපිට අනාගතේටත් මේ ගමන මේ විදිහටම යන්න වෙනවා.